අයුබෝවන් මගේ යාළුවනේ ඔන්න මම ඔයගලන්ට කියපු විදිහට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ දකුණු රටේ රඟනගරේ ගාලපුරේ සිරි කියලා රෝමස්සල බීච් එකේ රෝමස්සල ජංගල් බීච් එකේ අනිත් සයිඩ් එක. මම කලින් අර වීඩියෝ එකේදී ඔයගලන්ට කිව්වා මම ජංගල් බීච් එකේ අනිත් සයිඩ් එක මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා කියලා. ඔන්න ඉතින් මම කිව්ව විදිහට මේ වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් මම ඒ වීඩියෝ එකේදී කිව්ව විදිහට මෙතන ආරක්ෂා සහිතයි කියලා කියන්න බෑ. ඔයගලන්ට ඒක පේනවා. මෙතනදී අපිට වතුරට බහින්න හැකියාවක් නැහැ. ඒක නිසා මෙතන අපිට තියෙන්නේ ගිහිල්ලා අපිට ලස්සන ෆොටෝස් ගන්න, ලස්සන බලලා ඉන්න, සුන්දරත්වය විඳලා ඉන්නම පමණයි. ඉතින් හැබැයි ඇත්තටම හරිම ලස්සන දර්ශනයක් මෙතන තියෙනවා. ඉතින් වැඩිපුරම රහසක් කියන්නද? මෙතන ඉතින් වැඩිපුරම පාවිච්චි කරන්නේ කපල්ස් තමයි. හැබැයි ඉතින් අපිත් මමයි හස්බන්ඩ් මගේ බපොඩ්ඩ දෙන්නවත් අරගෙන මෙතන ලස්සන නිසාම ගිහිල්ලා මේ පරිසරයේ සුන්දරත්වය විඳලා ආවා. දන්නවද ඉතින් මගේ බබාලට නම් මෙතනට ගියාම හරි ප්‍රශ්න. සුනාමිය ආවේ කොහොමද? සුනාමිය එනකොට මේවට මොකද වුනේ? ඒ විතරක් නෙවෙයි. ගල්වල වහලා ඉන්න සත්තු වගේක් දැකලා ඒගොල්ලන් කවුද? ඉතින් මම කිව්වා මේ ඉන්නේ ගල් බෙල්ලෝ, මෙයාලා මෙහෙම කරනවා, මෙයාලා මෙහෙම වෙනවා කියලා. මම ඉතින් ඒ විස්තරත් කිව්වා. ඉතින් ඒ විස්තර කියන ගමන් මගේ හස්බන්ඩ් මේ වීඩියෝ එක ගන්න මට සපෝට් කරා. ඒක තමයි ඉතින් මේ විදිහට පේන්නේ. ඔන්න ඉතින් අපි දවස් ওই විදිහට ගත කරලා දවස් ඉවර කරලා එන්න ආවා.